Hello friends. අද ඔයාලා සම්බන්ධ වෙන්නේ මගේ ඉංග්‍රීසි පාඩම් මාලාවේ 5 වෙනි පාඩමත් එක්ක. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් පාඩමේ ඉගෙන ගත්තා singular nouns කියන්නේ මොනවාද? plural nouns කියන්නේ මොනවාද? singular noun එකක් plural noun එකක් බවට පත් කරන්නේ කොහොමද කියන දේවල්. අද පාඩම තමයි countable nouns and uncountable nouns. countable nouns කියන්නේ එකින් එක ගණන් කරන්න පුළුවන් දේවල් හඳුන්වන nouns වලට. ඒවට singular සහ plural form දෙකම තියෙන්න පුළුවන්. අපිට ඒවා සමග numbers ඒ කියන්නේ අංක හෝ and භාවිතා කරන්න පුළුවන්. හරි. අපි දැන් පොඩ්ඩකට ඒ පාඩමෙන් එළියට එමු. මම දැන් ඔයාලට countable noun එකක් එක්ක යොදාගන්නේ ද නැත්නම් and කියන එක තෝරගන්නේ කොහොමද කියලා දෙන්නම්. හෝ and පාවිච්චි කරන්නේ singular countable noun එකකට කලින්. යොදාගන්නේ consonant sound එකකින් පටන් ගන්න countable noun එකකට කලින්. උදාහරණ ලෙස a book, a car, a university. university කියන එක පටන් ගන්නේ u අකුරෙන් වුණාට ඒකේ sound එක වෙන්නේ u. අපි an යොදාගන්නේ vowel sound එකකින් පටන් ගන්න countable noun එකකට කලින්. උදාහරණ ලෙස an apple, an elephant, an hour. hour කියන එක පටන් ගන්නේ h අකුරෙන් වුණාට ඒකේ sound එක වෙන්නේ a. ඒ වචනේ h අකුර silent. ඒ කියන්නේ අපි ඒක උච්චාරණය කරන්නේ නැහැ. හරි. අපි නැවතත් පාඩමට යමු. අපි කලින් කිව්වා countable nouns වල singular සහ plural forms දෙකම තියෙනවා කියලා. උදාහරණ විදිහට singular a book, a cat, an apple. plural 2 books, 3 cats, 5 apples. අපිට countable nouns එක්ක keywords කීපයක් යොදා ගන්න පුළුවන්. ඒව තමයි many, few, a few, several, a number of. many විශාල සංඛ්‍යාවකින් යමක් තියෙන අවස්ථාවලදී මේක යොදා ගන්නවා. උදාහරණ විදිහට I have many books. There are many students in the class. few ඉතා සුළු ප්‍රමාණයෙන් නැතිම තරමින් යමක් තියෙන අවස්ථාවලදී few කියන වචනය යොදා ගන්නවා. උදාහරණ විදිහට there are few chairs in the room. She has few friends. a few සුළු ප්‍රමාණයකින් තිබුණත් අවශ්‍ය ප්‍රමාණයට නැති අවස්ථාවලදී මෙය යොදා ගන්නවා. I have a few pens. We saw a few birds in the park. several few වලට වඩා වැඩියෙන් නමුත් විශාල නොවන සංඛ්‍යාවකින් තියෙන අවස්ථාවලදී මෙය යොදා ගන්නවා. උදාහරණ විදිහට He made several mistakes. I visited several places last year. A number of බොහෝ අවස්ථාවල යොදාගන්නේ ඉතා අඩු සංඛ්‍යාවක් අදහස් කිරීමට. උදාහරණ ලෙස A number of students are absent today. A number of books are missing. දැන් අපි මේ වචන දක්වන ප්‍රමාණයන් ආරෝහණ පිළිවෙලට සැකසූ විට අපිට ලැබෙන අනුපිළිවෙල වෙන්නේ few, a few, a number of, several, many.
ඊළඟට අපි ඉගෙන ගන්නේ uncountable nouns ගැන. අපිට තනි තනිව ගණන් කරන්න බැරි nouns uncountable nouns කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය, ද්‍රව වර්ග හෝ අදහස් මේ කාණ්ඩයට අයත් වෙනවා. මේ nouns වල plural form එකක් නැහැ. ඒ වගේම අපිට a හෝ an යොදා ගන්නත් බෑ. uncountable nouns සඳහා උදාහරණ විදිහට water, milk, rice, sugar, information, advice, happiness ගන්න පුළුවන්. අපිට uncountable nouns එක්ක යොදන්න පුළුවන් keywords කීපයක් තියෙනවා. ඒවා තමයි much, little, a little, some, a lot of. a little කියන්නේ ප්‍රමාණවත් තරමට වඩා ඉතා අඩු ප්‍රමාණයක් වුවද little කියා සලකන ප්‍රමාණයට වඩා වැඩියෙන් යමක් තියෙන අවස්ථාවක යොදන්න පුළුවන් keyword එකක්. උදාහරණ විදිහට I have a little sugar. She added a little salt to the food. some කියන keyword එක යොදාගන්නේ සුළු ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කරන අවස්ථාවලදී. උදාහරණ I need some rice. He gave me some information. a lot of කියන keyword එක යොදාගන්නේ විශාල ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කරන අවස්ථාවලදී. උදාහරණ විදිහට There is a lot of water in the bottle. She has a lot of patience. නමුත් මේ හැම විදිහකටම වඩා වෙනස් ස්පෙෂල් අවස්ථා ටිකක් තියෙනවා. Hair uncountable. මෙතන hair කියන්නේ අපේ මුළු කොණ්ඩයම. Hairs countable. මෙතන hairs කියන්නේ කෙස් ගස්. කෙස් ගස් අපිට count කරන්න පුළුවන්. Chicken uncountable. මෙතන chicken කියන්නේ කෑම. කෑම කියන එක count කරන්න බෑ. Chickens countable. මෙතන chickens කියන්නේ සත්වයා ගැන. ඒක count කරන්න පුළුවන්. එහෙනම් අදට පාඩම ඉවරයි. සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. Bye.